හරි. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ ටක් ගාලා ගෝල්ඩ් එකේ අප්ඩේට් එකක් බලන්න. මොකද්ද ගෝල්ඩ් එකේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මම ඔයාලට කලින් ගෝල්ඩ් එකේ අප්ඩේට් එකක් අරගෙන ආවා. ඉතින් මේක තමයි දෙවනි අප්ඩේට් එක. අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි ගත්තොත් මම ඔයාලට මම ඉන්න සිනාරියෝ එක ඔයාලට පෙන්නවනේ. මම ඉන්නේ ගෝල්ඩ් එකේ සම්පූර්ණයෙන්ම WXY කියන කරෙක්ෂන් එකක ඉන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරා. මම ඉන්න සිනාරියෝ එකේ කියන්නේ ගෝල්ඩ් එක අපි දන්නවා පෙබරවාරි මාසේ ඉඳන් ගෝල්ඩ් එක එක දිගට ඩ්‍රොප් වෙන්න ගත්තා. ඉතින් ඔය වේව් තිරේ දන්න කට්ටිය ඔය ෂෝට් ට්‍රේඩ් ටික කැච් කරගත්තා. දන්න අය අපේ ස්ටෝනලත් ලොකු ප්‍රමාණයකින් ට්‍රේඩ් ටිකක් ගත්තා. ඒ වගේම ෆිසිකලිත් ගෝල්ඩ් බයි කරපු අය ඉන්නවා මේ දේවල් බලලා. හරිද? ඉතින් මෙන්න මේ ලෙවල් නම් දිගටම මාකට් එකේ ක්‍රෑෂ් එක පහළට සිද්ධ වුණා. මම මේ සිනාරියෝ එක අරන් ඉන්නේ මෙතන WXY එකක් යන විදිහට තමයි මම ඉන්නේ. තව කෙනෙක් වෙන සිනාරියෝ එකක ඉන්න පුළුවන්. මොකද ඇනලයිසර්ගේ කවුන්ට් එක වෙනස් වෙනවා මේ මාකට් එකක් කියන එකේ. හරිද? ඒ කියන්නේ මම දකින විදිහට නෙමෙයි තව කෙනෙක් දකින්නේ. එහෙම වෙන්න පුළුවන් මේ මාකට් එක. සාමාන්‍යයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ අපි පාවිච්චි කරන මෙතඩ් එක හරියට යූස් කරන්න. ඉතින් ගත්තොත් මම මෙතන W එකක් අරන් තියෙනවා, X එකක් අරන් තියෙනවා, Y එකක් තාම පහලට යන්න ඕනි කියන අදහසෙන් තමයි මම ඉන්නේ. ඒතකොට Y එකේ ස්ට්‍රක්චර් එක ගත්තොත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන Y එකේදී 1 2 3 4 5 කියන අයිඩියා එකේදී මෙන්න මෙතන තමයි third wave එක කියලා තමයි අපි දාගත්තේ. මතක ඇති ඔයාලට 1 2 3 4 5. ඉතින් මෙතන 3 නම් 4 වෙනි wave එකනේ අප්පුනේ. 4 වෙනි එක තමයි අප්පුනේ. එතකොට මම ඔයාලට කිව්වා 5th wave එකක් පහළට වැටෙන්න ඕන මෙතනින්. හරිද? මතක ඇති මම මේ වීඩියෝ එක දාලා තියෙන්නේ දවස් 11කට කලින් මම ඔයාලට මෙතන රවුන්ඩ් කරලා දෙනවා මේ 5th එකේ ටිකක් ඇවිල්ලා දෙනවා. මේ මෙතන තියෙන සාමාන්‍යයෙන් 4044 කියන ප්‍රයිස් එකේ තියෙන ටිකක් මාකට් එක වැටිලා මම කියද්දි මෙතන 5th එක වැටෙන්න ඕනේ. මම ෂෝට් ට්‍රේඩ් එකකුත් අරන් ඉන්නවා කියලා මම ඔයාලට පෙන්නනවා. මම ෂෝට් ට්‍රේඩ් එකක් ඉන්නවා කියලා මම ඔයාලට වෙන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේක ලොකු ගේන් එකකට දැන් ඇවිල්ලා දෙනවා. මම CIX ලූ යූස් කරපු නිසා අපිට ලෙවරේජ් එක යූස් කරන්න පුළුවන්. රිස්ක් මැනේජ්මන්ට් තියෙනවා නේද? ඉතින් මම කිව්වා මෙන්න මේ පහළ ලෙවල් වලට මාකට් එක එනවා කියලා ඔයාලට කිව්වා මෙන්න මේ. ඉතින් බලන්න ඒ පහළ ලෙවල් වලටම මාකට් එක දැන් එන ගමන් තියෙන්නේ. හැබැයි ඔයාලට මතක් කරන්න ඕනේ පොඩි චේන්ජ් එකක් මාකට් එකේ මෙන්න මෙතන වෙලා තියෙනවා. මෙතන හැදිලා තියෙනවා ඩය කැනල් එකක්. මේ බලන්න 5th wave එකේදී හැදිලා තියෙනවා ඩය කැනල් එකක්. එහෙනම් මෙන්න මේක 1 2 3 4 5 විතර මෙතනින් උඩට ගෝල්ඩ් එක එහෙනම් මෙහෙම අප් වෙන්න ඕන. මෙතන කරෙක්ෂන් එක මෙතනින් ඉවරයි නම් මෙතන 5th එක ඉවරයි නම් යම් තාක් දුරට මෙතන ඉඳන් ගෝල්ඩ් එක කොහොමදට අප් වෙන්න ඕන. හැබැයි මේ ඩයගනල් එක කියලා කියන්නේ 5th wave එකේ 1 එක වෙන්න පුළුවන්. මොකද අපි එහෙම දෙයකටත් මුහුණ දෙන්න රැඳිලා ඉන්නෝනේ. මෙතන 5th එක ඉවරයි නම් මෙතනින් ගෝල්ඩ් එක මෙතනින් උඩට ඔහොම අප් වෙනවා. ඉතින් අපිට මේ යන ඉම්පල්ස් එකක් කන්ෆර්ම් වුණා. සාමාන්‍යයෙන් මෙන්න මේ හයි එක ඉම්පල්ස් එකකින් බ්‍රේක් වුණොත් ඔයාලට මම පෙන්නන්නේ මේ ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් අවස්ථාව. මෙන්න මේ හයි එක ඉම්පල්ස් එකකින් බ්‍රේක් වුණොත් ඉම්පල්ස් එකකින් කරෙක්ෂන් එක උනට නැහැ. අපිට පුළුවන් හොඳ ලෝන් ට්‍රේඩ් එකක් ගන්න. අපිට පුළුවන් හොඳ ලෝන් ට්‍රේඩ් එකක් ගන්න. ඒ වගේම මතක තියාගන්න මේක කරෙක්ෂන් එකක් වුණොත් අපිට හොඳ ට්‍රේඩ් එකක් තියෙනවා ෂෝට් එක කියන්නේ 1 2 3 4 5 විදිහට මාකට් එක පහළට වැටෙන්න ඕනේ. ඉතින් මම මේ දෙකම වොච් කරන් ඉන්නවා. මම මේ වෙලාවේ ට්‍රේඩ් ඔක්කොගෙම අයින් වෙලා ඉන්නේ ගෝල්ඩ් එකේ. මෙතනින් ෂෝට් එකක් තියෙනවා අපිට. ඒ වගේම මං කිව්වා ඉම්පල්ස් එකකින් දැන් කට්ටිය කියනවා මේ සිනාරියෝ දෙකකින් ඉන්නේ කියලා. ඉතින් මේ තියරි එකේ හැටි මොකද අපි කන්ෆර්ම් වුණොත් විතරයි ට්‍රේඩ් එකක් ගන්න. මම ඔයාලට කියන්නේ මෙතන උඩට ඉම්පල්ස් එකකින් මෙහෙම මූව් වුණොත් මාකට් එකේ හයි එක බ්‍රේක් කරලා මේක උඩට අප් වෙනවා. අපිට ලෝන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් අපේ ගෝල්ඩ් වල. ඉතින් බැරි වෙලා හරි මේක කරෙක්ෂන් එකක් වුණොත් එහෙනම් මේක 1 2 වෙනවා. ඉතින් මෙතනින් 2 එක සම්පූර්ණ වුණාම අපිට ගෝල්ඩ් එකේ හොඳ ෂෝට් ට්‍රේඩ් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම හිතනවා ඉතින් මම කිව්වා අප්ඩේට් එක පැහැදිලි කරලා. මෙතන අපිට හොඳ ස්ට්‍රෝං ෂෝට් එකක් තියෙනවා. ඉතින් ඒක අපිට අල්ලන්න පුළුවන් සාමාන්‍යයෙන් 3600ට වගේ තියලා අපිට අල්ලන්න පුළුවන්. මම normal roughly Fibonacci level එක දාලා පෙන්නන්නම්. normally 3698ට වැටෙනවා අපිට මේ level එකෙන් short එකක් ගන්න පුළුවන් confirmation එක. මෙතනින් අපි short කරනවා දා සල්ලි ටික risk කරලා ඒව කරන්න ඒව කරාම තමයි ඔය trading වල consistency රැඳෙන්න බැරි. ඉතින් ආයෝජකයෙක් කියන්නේ trading වලින්
දෙයක් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ෆන් රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් කරන්නම ඕන. මොකද තමන්ට කන්සිස්ටන්සි රැඳෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනුනේ මේ මාකට් එකේ. ඉතින් 98%ක්ම ලොස් වෙන මාකට් එකක් මේ ෆියුචර්ස් මාකට් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ස්ටොක් මාකට් එකත් එහෙම ස්ටොක් මාකට් එක වගේ නෙමෙයි ලොකු රිස්ක් එකක් තියෙන මාකට් එකක් ඕනිම මාකට් එකක් කියන දෙයක්. ඒවා තේරුම් අරන් අපි මාකට් වලට එන්න ඕනේ. ඒ වගේම අපි ආවදේ මාකට් එකෙන් අපි කොහොම හරි අපේ පාත් එක වෙනස් කරලා අපි කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ මාකට් එක කන්සිස්ටන්සි රැඳෙන එක අමාරු වැඩක්. හිතලා බලන්න මේවා ට්‍රිලියන ගණන් ට්‍රේඩ් වෙන මාකට්. ඉතින් හිතලා බලන්න ට්‍රිලියන ගණන් ට්‍රේඩ් කරන ඔයාට මේකෙන් රැඳිලා ඉන්න මාර අමාරුයි. ඉතින් ඔය මං අනිත් පැත්ත ගැන කතා කරන්නේ නැහැ. මෙහෙම එන්න කොට දාලා දෙන්නම් කියන අය. ඉතින් කොහොමද මේ ට්‍රිලියන ගණන් සල්ලි එක්ක එකපාරම හැප්පෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඔයාට මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් කියන දේ කළමනාකරණය කරලා ඔයාගේ ඉන්කම් එකක් ඔයා හදාගත්තට පස්සේ ඔයාට ටිකෙන් ටික පුළුවන් මේකෙන් ඔයාගේ පැත්ත හදාගන්න. ඒක අද ඇවිල්ලා හෙට බෑ. භාගතවත් කෙනෙකුට මාස 4කින් 5කින් පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද ඇවිල්ලා හෙට නෑ. ඉතින් මමත් ඔහොම හිතන මම සාමාන්‍යයෙන් 2020 19 වගේ කාලේ සාමාන්‍යයෙන් කොරෝනා වලට කලින් මට මතක විදිහට කොරෝනා වලට කලින් තමයි මම ආවේ. ඉතින් ඒ ලෙවල් එකට එලා මට සාර්ථක වෙන සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර කියන්නේ 2023 පහුණා 23 24 පහුණා ඒ වගේ කාලයක් මමත් ට්‍රේඩින් වලින් දිගටම ලොස් වුණා. ඉතින් එක එක මෙතඩ් ෆලෝ කරා. ඉතින් ඒ වගේ තමයි අපිට එක එක මෙතඩ් ෆලෝ කරන්න න බාගදා මට වඩා හොඳට මෙතන SMC කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඔය එක එක මෙතඩ් වලට බයිනවා නේද? මෙයා හරි මෙයා වැරදි කියන කට්ටිය ඉන්නනේ. දා එහෙම කට්ටිය ඉතින් කියද්දිම හිතා ගන්න මොනවා හරි දෙයක් මේ විකුණන තමයි හදන්නේ කියලා. ඉතින් මතක් කරේ ඔයාලට මොකද මම වීඩියෝ එකකින් හරි ඔයාලට දෙයක් දැනුවත් වෙන දෙයක් කියනවා. ඉතින් මතක තියාගන්න මෙතන 5th එක ඉවරනොත් මාකට් එක මෙතනින් උඩට අප් වෙනවා. අපිට එහෙම ලෝන් ට්‍රේඩ් එකක් බලනවා. මෙන්න මේ සබ් වේව් එකක් මෙෂර් කරලා. එහෙම නැති වුණොත් අපිට තියෙනවා හොඳ ෂෝට් ට්‍රේඩ් එකක්. මෙතන ලෝන් ට්‍රේඩ් එක අපිට නැත්තම් තියෙන මෙන්න මේ කියන්නේ ෂෝට් ට්‍රේඩ් එක. මේ third wave එකට ෂෝට් කිරිල්ලක් තමයි තියෙන්නේ. කියන්නේ මෙතන යන 1 2 3 4 හදන wave 1 එකක් 2 එකක් වුණාම third wave එක ගන්න බලන සාමාන්‍යයෙන් gold එක 3659ට වගේ වැටෙන්න ඕන. ඉතින් අපි මේ දෙකම අපේ ඔළුවේ තියන් ඉන්න ඕනේ. මෙන්න මේ high එක impulse එකකින් break කරපු ගමන් impulse එකකින් break වුණා මම ටග් ගාලා වීඩියෝ එකක් අරන් එන්න. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. මොකද ඔයාලට කැමති නම් විතරක් මගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඇවිල්ලා එලියට් පේව තියර එක සම්පූර්ණයෙන්ම ක්ලාසස් 24ක් එක්ක ලයිෆ් ටයිම් රෙකෝඩින් ටික දෙනවා. ලයිෆ් ටයිම් මගෙන් දෙන මාකට් අප්ඩේට් ඒ ටික ඔක්කොම මගෙන් හම්බ වෙනවා. ඉතින් එකතු වෙලා ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ජොයින් වෙන්න. කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. නැත්නම් YouTube එකේ තියෙන අප්ඩේට් එක බලලා ට්‍රේඩ් කරන් යන්න බලන්න. මට පට්ට සතුටුයි. මොකද ඔයාලගේ ප්‍රොෆිට් කාඩ් එතකොට තමන් දෙයක් ඉගෙන ගන්න එකක් මේ මම ගේන වීඩියෝ එකකින්. ඉතින් ඇති කවුරු හරි දෙයක් තමන්ට දෙයක් කරගන්නවා නම් මේ මාකට් එකෙන් ඉතින් අමාරුයි තමයි. හැබැයි ඉතින් අපිට අමාරුවෙන් හරි මේක ඉගෙන කරගෙන ගියොත් කන්සිස්ටන්සි හදාගත්තොත් අපිට අපේ පැත්තෙන් හරියට ට්‍රේඩින් වලින් දෙයක් කරගන්න පුළුවන් වෙනවා. මවාපෑම් වගේ නෙමෙයි. ඉතින් එහෙම කරගත්ත කට්ටිය මං ගාව ඉන්නවා. ඉතින් ඒව ඔයාලට මං ඉස්සරහට අරන් එන්න. ඉතින් ටික ටික ඉස්සරහට මං ඔයාලට ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා හිමීට. ඉතින් හරිද? ඉතින් ඒ වගේ මතක් කරනෝනේ මේ ට්‍රේඩින් කියන්නේ පට්ටම රිස්ක් එකක් තියෙන දෙයක් කෙලින්ම කියන නම් මේක මාර රිස්ක් ඉන්කම් එක. දැන් ජොබ් එකක් කරන කෙනාට හිතන්නකො ජොබ් එකෙන් එළවුවා කියලා. එයාට තව ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හරිද? ජොබ් එකකින් එළවුවා කියන්නේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. බිස්නස් එකක් කරන කෙනාට බිස්නස් එක වටනොත් මොකක් හරි කරලා ගොඩ එන්න පුළුවන්. හැබැයි ට්‍රේඩින් කරන්න බෑ ඒ විදිහට. මොකද ඔයා ට්‍රේඩින් වලින් ලොස් වුණොත් ඔයාගේ තියෙන ඉන්කම් එක ඔයාට ආයි ට්‍රේඩ් කරන්න වෙන්නේ නැහැ. ඔයාට මොකක් හරි කරලා සල්ලි හොයාගන්න වෙනවා ට්‍රේඩ් කරන්න නම්. හරිද? ඉතින් ඒ වගේම තමයි අර රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් කියලා දශමයටම තියෙන්න ඕනේ. නැතුව අර මේ මාකට් එකෙන් දෙයක් කරගන්න බෑ. ඉතින් ඒවා රෙඩි කට්ටිය මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකට එන එක මතක් කරනවා. නැතුව අර රුපියල් 200 ඩොලර්ස් 20ක් 30ක් වගේ දාලා ඒක ඩොලර්ස් 10 ගණන් කරන්න හදන්න එපා. ඩොලර්ස් 50කටත් තියෙනවා. ඒක තව වැඩි කරගන්න try කරන්න. මේ මහමනේ ලෝන් ටර්ම් වගේ ආයෝජනයක් කරලා ඒක වැඩි කරන. ලෝන් ටර්ම් කියලා දස් කරන. ඒකින් තමයි මෙතන වා ට්‍රේඩ් අප් වෙනවා කියලා. ඔන්න ඔය ඩොලර් 50 දාලා ඕක වැඩි කරගන්න try කරන. සාමාන්‍ය හොඳ මැනේජ්මන්ට් එකක් කරලා ඔය ඩොලර්ස් 50 මෙතනින් ෂෝට් කරලා සාමාන්‍ය ඩොලර්ස් 70ක් 80ක් කරගන්න පුළුවන්. එතකොට අර මේ තියෙන කාලෙදි ඔයාගේ පාත් එක හදාගන්න. මෙතන දවස් 20ක් විතර තියෙනනේ. ඒ කාලෙදි ජොබ් එකට හරි ගිහිල්ලා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඒව තමයි කරන්නේ. මම ඉස්සරහට ඔයාලට ඒව ගැන වීඩියෝ ගෙන්නම්. ඉතින් කවුරු හරි කොට යනවා නම් මට එච්චරයි. මෙතන මාකට් අප්ඩේට් එක මම ඔයාලට දීලා තියෙන අපිට තියෙන ට්‍රේඩ් එක අපි බලමු මාකට් එක කොයි වගේ ඔපචුනිටි එකක්ද අපි උදා වෙන්නේ කියලා. හරි. එහෙනම් ඔයාලගේ වැඩ ටික කරගෙන ඉන්න. මම ඔයාලට ඊළඟට වීඩියෝ එකක් අරන් එන්නම්. මේකේ මාකට් අප්ඩේට් එකක් ගැන. එහෙනම් හැමෝටම මම ලෙසන් එක ඔයාලට මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම එහෙනම් ජය වේවා.